අපි දැන් බලමු තනියෙන් බලන එකේ S දෙකෙන් බලන එකේ වෙනසක් තියෙනවද කියලා. හරි. අපි ඒක පොඩි ප්‍රැක්ටිකල් එකක් එක්කම බලමු. හරි. දැන් මම ඔය පෑන් ක්ලිප් එක ගලවලා S දෙකෙන් බලාගෙන ඔය පෑන් ක්ලිප් එක දාන්න බලන්න. මේ ගන්න ඔය හරි. දැන් මම ආගේ හැක් වහනවා. ඊට පස්සේ ඔයා ඔය පෑන් ක්ලිප් එක දාන්න. හරිද? හරි. දැන් අපි දැක්කනේ එයාට පෑන් ක්ලිප් එක දාගන්න පුළුවන් උනේ S දෙකෙන් බලද්දී විතරයි. තනියෙන් බලද්දී බැරි වුණා හරියට ක්ලිප් එක දාගන්න. හරිද? ඒකට හේතුව තමයි තනියෙන් බලද්දී අපිට බෑ මේකට සාපේක්ෂව මේ පෑන්ට සාපේක්ෂව මේ ක්ලිප් එක තියෙන කොහෙද කියලා හිතාගන්න. ඒ නිසා තමයි අපිට ක්ලිප් එක හරියට දාගන්න බැරි. හැබැයි S දෙකෙන් බලද්දී අපිට පුළුවන් මේකට සාපේක්ෂව මේක කොහෙද තියෙන්නේ කියලා හිතාගන්න. හරිද? ඒ නිසා තමයි S දෙකෙන් බලද්දී අපිට හරියට දාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපිට තනියෙන් බලද්දී බෑ මොකක් හරි වේගය අනිත් එකට සාපේක්ෂව ඒක වේගය හිතාගන්න. ඒක මොකක් හරි එක ගැඹුර පළල වගේ හිතාගන්න තනියෙන් බලද්දී බෑ. හැබැයි S දෙකෙන් බලද්දී ඔක්කොම හිතාගන්න